සුබ දවසක්. අද මම කතා කරන්න හිතුවා හයිෆු ට්‍රීට්මන්ට් එක ගැන. මොකක්ද මේ හයිෆු කියන්නේ? හයි ඉන්ටෙන්සිටි ෆෝකස් අල්ට්‍රාසවුන්ඩ්. ඔබ අල්ට්‍රාසවුන්ඩ් ගැන දන්නේ? අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කරලා මේ අල්ට්‍රාසවුන්ඩ් කියන තරංගය වෙනස් කිරීමකින් තමයි හයිෆු කියන ට්‍රීට්මන්ට් එක නිපදවලා තියෙන්නේ. ඉතින් මේකේ ශරීරයට කිසිම අහිතකර බලපෑමක් වෙන්නේ නැහැ. ඒතර හයිෆු ට්‍රීට්මන්ට් එක අපි මොනවටද යොදාගන්නේ? එහෙම නැත්නම් සමහරවිට අහන්න පුළුවන් මේක ලේසර් එකක්ද? මේක ලේසර් එකක් නෙවෙයි. මේක ලේසර් නොවන තරංගයක් භාවිතයෙන් සිදු කරන ප්‍රතිකර්මයක්. එතකොට හයිෆු ට්‍රීට්මන්ට් එක අපි යොදාගන්නේ මොන වගේ දේවල්? එතරම් අපි මම ඊට කලින් කතා කරලා තියෙනවා වයසට යාමත් සමග ඔබේ මුහුණේ සම පහලට එල්ලා වැටෙන යෝල්ස් එනවා. එහෙම නැත්නම් අපි කියන මේ ෆෝල්ඩ් එක වැඩි වෙනවා. ඒත් ඒ වගේ වුණාම අපිට මේ හයිෆු ට්‍රීට්මන්ට් එක හරහා පුළුවන් ඒ පහතට ආපු මුහුණේ කොටස් නැවතත් තද ස්වභාවයකට පත් කරලා ඉහළට ඔසවන්න මේ ට්‍රීට්මන්ට් එකට පුළුවන්. එතකොට මේ ට්‍රීට්මන්ට් එකෙන් යම්කිසි අපහසුතාවයක් තියෙද කියලා ඇහුවොත් අපිට කියන්න දෙන්නේ අතන මෙහෙම කිසිම අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. ඉතින් මේ තරංගය භාවිතා කරලා අපි මේ මැෂින් එක හයිෆු මැෂින් එක භාවිතා කරලා අපිට පුළුවන් මේ පහළ නොයෙක් ස්තරවල ඉලක්ක කරගෙන ඒ ස්තරවලට මේ තරංගය යොමු කරන්න. මේ තරංගය මගින් යම්කිසි ඉන්ජරියක් එහෙම නැත්නම් අසාත්මිකතාවයක් ඇති වෙන අසාත්මිකතාවය ස්වාභාවිකව හොඳ වීමේ ක්‍රියාවලියක් විදිහට මේ හැම තද වෙලා එල්ලා වැටුණු සම මූණ ඉහළට ඔසවලා නැවතත් තරුණ පෙනුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ හයිෆු ට්‍රීට්මන්ට් එක ඒ සඳහාම විතරක් නෙමෙයි. අපිට මේ හැමට යටින් වහාම යටින් තියෙන තෙල් ස්තරය මේද ෆැට් ඉවත් කිරීම සඳහාත් මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රතිකර්මය කරලා ප්‍රතිඵල ඉතා ඉක්මනින් ලැබෙන්නේ නැහැ. අද ප්‍රතිකර්මය කළා අදම ප්‍රතිඵල දකින්න. ප්‍රතිඵල දකින්න මාස 3ක් 5ක් අතර කාලයක් යනවා. ඒ වගේම මේ ප්‍රතිඵල දීර්ඝ කාලයක් තියෙනවා. ඉතින් හයිෆු කියන ට්‍රීට්මන්ට් එක non invasive. ඒ කියන්නේ අපි ඔපරේෂන් එකක් ඔය කපලා කොටල කරන දෙයක් නෙමෙයි. ඒකෙන් කිසිම හානියක් ශරීරයට වෙන්නේ නැහැ. ඔබට රිදෙන්නේ වේදනාවක් දැනෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ හොඳ ශරීරයට අහිතකර නොවන ඉතාමත්ම හොඳ ප්‍රතිකර්මයක් විදියට අපිට හයිෆු ඔබට හඳුන්වලා දෙන්න පුළුවන්.